ආයුබෝවන් ඕගොල්ලෝ හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ලෝක ආර්ථිකයට සුවිශේෂී බලපෑමක් එල්ල කරන ඉතාම උණුසුම් මාතෘකාවක් ගැන. ඒ තමයි ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර පවතින බදු යුද්ධය සහ එහි ගෝලීය සැපයුම් දාමයට ඇති කරන බලපෑම. රටවල් දෙක අතර දිගින් දිගටම පනවගන්න ඉතා ඉහළ බදු ප්‍රතිශතයන් විශේෂයෙන්ම අපේ රටවන ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට මේ තත්ත්වය නිසා ඇතිවිය හැකි බලපෑම් අවස්ථා සහ ඉදිරි අභියෝග මොනවද කියලා අපි අද මේ වැඩසටහනේදී හොයලා බලමු. මේ මාතෘකාවට අදාළව පළවෙනි වැඩසටහන තමයි අද ඔබට ගෙන එන්නේ. ඒක වැඩසටහන් මාලාවක් විදිහට ඉදිරියට ගෙන එන්නටත් අපි සූදානම්. ඉතින් ඔබත් එකතු වෙන්න ඔබ දැනගෙන හිටපු දේවල් එක්ක නොදැන හිටපු තවත් වැදගත් කරුණු ගොඩක් මේ වීඩියෝව හරහා ඔබේ දැනුමට එකතු කරගන්න. ඒ සඳහා මේ වීඩියෝවේ අවසාන තත්පරය දක්වාම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ වැඩසටහන් ගැන ඔයාලගේ අදහස්, යෝජනා කමෙන්ට් එකක් විදිහට එකතු කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරන්න, අපේ channel එක සහ වීඩියෝ අනෙත් social media platform වල share කරන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි. ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ ගැටුම් වලට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. නමුත් 2018 අවුරුද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පරිපාලනයේදී චීනයෙන් ආනයනය කරන භාණ්ඩ රැසකට බදු පැනවීමත් සමග මේ තත්ත්වය උග්‍ර වුණා. ඇමරිකාව චෝදනා කළේ චීනය අසාධාරණ වෙළඳ පිළිවෙත් අනුගමනය කරන බවත්, ඇමරිකානු බුද්ධිමය දේපොළ සොරකම් කරන බවත්, රාජ්‍ය සහනාධාර ලබා දෙමින් තම දේශීය කර්මාන්තවලට වාසි සලසන බවත් කියමින්. මේ චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් චීනයත් ඇමරිකානු භාණ්ඩවලට බදු පැනවුවා. ඒ ආර්ථික යුද්ධයේ ඊළඟ අදියර ආරම්භ වෙන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දෙවැනි පාලන කාලයේදී මීට දින කීපයකට කලින්. ඒ ලෝපුරා රටවල් වලට පනවපු අධික බදු ප්‍රතිශතය නිසා. නමුත් ලෝකයේ අනිත් රටවල් වලට පනවපු බදු දවස් 90කට తాවකාලිකව අත්හිටපු ට්‍රම්ප් පරිපාලනය චීනයට පනවපු බදු අත්හිටුවේ නෑ. ඒට ශනික ප්‍රතිචාර දක්වපු චීන පාලනය ඇමරිකාවට එරෙහිවත් විශාල බදු ප්‍රමාණයන් පනවනු ලැබුවා. ඇමරිකා චීන වෙළඳ සබඳතාවේ වැදගත් ලක්ෂණ කීපයක් තියෙනවා. චීනය තමයි ඇමරිකාවේ විශාලතම භාණ්ඩ සැපයුම්කරු. ඒ වගේම ඇමරිකාවත් චීනයට වැදගත් අපනයන වෙළඳපොළක්. සංඛ්‍යා දත්තවලට අනුව 2024 අවුරුද්දේදී ඇමරිකාව චීනයෙන් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 550කට ආසන්න වටිනා භාණ්ඩ ආනයනය කරලා තියෙනවා. අනෙක් අතට ගත්තහම චීනය ඇමරිකාවෙන් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 170ක් වටිනා භාණ්ඩ ආනයනය කරලා තියෙනවා. මේ විශාල වෙළඳ හිඟයත් ඇමරිකාව චීනයට බදු පැනවීමට එක් ප්‍රධාන හේතුවක් වුණා. රටවල් දෙක අතර සිදුවුණු කන්ටේනර් ප්‍රවාහනය ගැන සලකා බලනකොට මේ වෙළඳාම වෙනුවෙන් වසරකට මිලියන ගාණක් කන්ටේනර් රටවල් දෙක අතරේ ගමන් කරනවා. ට්‍රාන්ස් පැසිෆික් මුහුදු මාර්ගය ලෝකේ කාර්යබහුලම කන්ටේනර් ප්‍රවාහන මාර්ගයක් විදිහට සැලකෙන්නෙත් මේ ප්‍රවාහන අවශ්‍යතාවය නිසා. අධික බදු පැනවීම නිසා මේ කන්ටේනර් මෙහෙයුම් ප්‍රමාණය සැලකිය යුතු විදිහට අඩු වෙමින් තියෙනවා. චීනයෙන් ඇමරිකාවට ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ ඉහළ වටිනාකමක් ඇති ස්මාර්ට්ෆෝන්, පරිගණක වගේ විද්‍යුත් උපකරණ, යන්ත්‍රෝපකරණ, අඩු වියදම් නිෂ්පාදන වන ඇඟලුම්, පාවාහන්, ගෘහ භාණ්ඩ සහ සෙල්ලම් බඩු වගේ දේවල්. ඇමරිකාව චීනයට ප්‍රධාන වශයෙන් අපනයනය කරන්නේ කෘෂිකාර්මික නිෂ්පාදන, විශේෂයෙන්ම සෝයා බෝංචි සහ ධාන්‍ය වර්ග, ටෙස්ලා වගේ විද්‍යුත් වාහන, බෝයිං ගුවන් යාන සහ ඇතැම් උසස් තාක්ෂණික කාර්මික යන්ත්‍රෝපකරණ. මේ වෙළඳාමේ අඩාල වීම නිසා මේ භාණ්ඩවල මිල ගණන් අධික ලෙස ඉහළ යාම සහ සැපයුම් දාමේ බාධා ඇතිවීම මේ වෙනකොටත් දැක ගන්නට පුළුවන්. ඇමරිකා චීන බදු යුද්ධය ලෝකයේ සැපයුම් දාමයට දැවැන්ත බලපෑමක් එල්ල කරලා තියෙනවා. ලෝකයේ බොහෝ නිෂ්පාදන ක්‍රියාවලින් එකිනෙකට බැඳිලා තියෙන්නේ බොහොම සංකීර්ණ විදිහට. චීනය තමයි ලෝකයේ රටවල් අතරින් ප්‍රධානතම නිෂ්පාදන මධ්‍යස්ථානයක් විදිහට සැලකෙන්නේ. ඒ නිසා චීනයට බද පැනවීමත් සමගම බොහෝ සමාගම් වලට අමුද්‍රව්‍ය සහ නිමි භාණ්ඩ ලබා ගැනීමේදී වැඩි වියදමක් දරන්නට සිද්ධ වෙනවා. මේ නිසාම නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර අවසානයේදී පාරිභෝගිකයන්ට වැඩි මිලක් ගෙවන්නටත් සිද්ධ වෙනවා. සැපයුම් දාමේ බාධා ඇතිවීම නිසා නියමිත වේලාවට
බාණ්ඩ බෙදා හැරීමේ ප්‍රශ්නත් මතුවෙනවා. සමහර සමාගම් මේ අවදානම අවම කරගන්න විකල්ප සැපයුම්කරුවන් හොයන්න මේ වෙනකොටත් පටන් අරගෙන තියෙන්නේ. ඒ වගේම ඇතැම් සමාගම් චීනයෙන් පිටත වියට්නාමය, ඉන්දියාව, මෙක්සිකෝ වගේ රටවල නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්නත් උත්සාහ කරනවා. මේ වෙනස්කම් නිසා ගෝලීය වෙළඳ රටාවන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඉදිරියේදී අපිට දකින්නට පුළුවන් වේවි. ගෝලීය සැපයුම් දාමේ වෙනස්කම් කන්ටේනර් ප්‍රවාහනයටත් ඍජුවම බලපානවා. ඇමරිකාව සහ චීනය අතර වෙළඳාම අඩුවීමත් සමග මේ රටවල් දෙක අතර කන්ටේනර් ප්‍රවාහනයේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරනවා. මෑතකාලීන දත්තවලට අනුව චීනයෙන් ඇමරිකාවට යන කන්ටේනර් වෙන්කරවා ගැනීමවල විශාල පහත වැටීමක් වාර්තා වෙලා තියෙන්නේ. ඒ වගේම ගෝලීය වශයෙන්ම කන්ටේනර් වෙන්කරවා ගැනීමවලත් අඩුවීමක් දකින්නට පුළුවන්. ප්‍රධාන වරායන්වල කන්ටේනර් ගොඩ ගැසී තියෙන ආකාරයෙන්ම මේ තත්ත්වයේ බරපතලකම මනාවට පෙන්නුම් කරනවා. සමහර වෙලාවට සමහර නිෂ්පාදකයෝ පදු මගහරින්න කියලා හිතාගෙන බාණ්ඩ වෙනත් රටවල් හරහා යැවීමේ ප්‍රවණතාවයක් දකින්නට පුළුවන්. උදාහරණයක් විදිහට චීනයේ නිෂ්පාදිත බාණ්ඩ මුලින් වියට්නාමය වගේ රටකට ගෙනහින් එතනින් සුළු අගය එකතු කිරීමක් කරලා ඊට පස්සේ ඇමරිකාවට අපනයනය කරන්න පුළුවන්. මේ නිසා ඇතැම් කලාපීය වරායන්වල තාවකාලිකව කන්ටේනර් ප්‍රවාහනය වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ තත්ත්වය දිගටම පවතින පුළුවන්කමක් නම් නැහැ. ඇමරිකාවයි චීනයයි බදු වලින් මේ විදිහට ගහගන්නකොට අපේ රටවන ශ්‍රී ලංකාව වගේ දියුණු වෙන රටවල් වලට ඇතිවෙන්න පුළුවන් බලපෑම මොනවද? ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට ප්‍රධාන වශයෙන්ම අපනයනය කරන්නේ ඇඟලුම්, ටයර් සහ අත්වැසුම් වැනි රබර් නිෂ්පාදන, තේ, පොල් වැනි නිෂ්පාදන, ඒ වගේම මැණික් හා ස්වර්ණාභරණ වගේ දේවල්. 2024 දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු වෙළඳපොළට කළ අපනයන වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3ක්. ඇඟලුම් තමයි මේවා අතරින් වැඩිම ප්‍රතිශතය දරන්නේ. ජනාධිපති ට්‍රම්ප්ගේ පාලනය යටතේ ශ්‍රී ලංකාවට පනවූ බදු ප්‍රතිශතය 44%ක්. එය චීනයට පසුව තිබෙන ඉහළම බදු ප්‍රතිශතයන් පනවපු රටවල් අතරින් එකක්. හැබැයි ට්‍රම්ප් පාලනය විසින් ලබා දුන්න දින 90ක කාල සීමාව නිසා අපි මේ වෙනකොට ඉන්නේ පෙර තිබුණු බදු ප්‍රතිශතයේමයි. හැබැයි දින 90ක කාලයෙන් පස්සේ අපිට ඒක ඒ විදිහටම ලැබෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. ලෝකයේ සමහර රටවල් ඇමරිකාවේ මේ තීරණය නිසා ෂණිකවම තමන්ගේ රටේ ආනයන බදු ප්‍රතිපත්ති වෙනස් කරා. ඇමරිකා චීන බදු යුද්ධය සහ ඇමරිකාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන බදු ප්‍රතිපත්ති තීරණ ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලට විනිමය අනුපාතවලට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඇමරිකාව ශ්‍රී ලංකාවේ අපනයනවලට බදු පැනෙව්වොත් අපේ අපනයන ආදායම අඩු වෙන්න පුළුවන්. ඩොලර් ලැබීම් අඩු වුණොත් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩ තියෙනවා. බදු නිසා ගෝලීය සැපයුම් දාමේ බාධා ඇති වුණොත් ශ්‍රී ලංකාවට ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි වෙන්නට පුළුවන්. මේ නිසාම ඩොලර් සඳහා ඇති ඉල්ලුම වැඩි වෙලා රුපියල තවත් දුර්වල වෙන්න පුළුවන්. වෙළඳ අවිනිශ්චිත භාවය සහ ඇමරිකාවේ ප්‍රතිපත්තිවල වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්න තියෙන විදේශ ආයෝජන ප්‍රමාණය අඩු වෙන්නත් පුළුවන්. විදේශ විනිමය ලැබීම් අඩුවීම රුපියලට අහිත කරයි. ඇමරිකා චීන බදු යුද්ධය නිසා ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වුණොත් එහි බලපෑමත් ශ්‍රී ලංකාවේ අපනයන ඉල්ලුමටත් බලපාන්න පුළුවන්. මේ නිසාම ඇමරිකාවේ වෙළඳ ප්‍රතිපත්තිවල සිදුවන වෙනස්කම් ශ්‍රී ලංකාවේ ඩොලර් විනිමය අනුපාතවල ස්ථාවරත්වයන්ට තර්ජනයක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් රටේ උද්දමනය ආපහු සැරයක් වැඩි වෙන්න පුළුවන්. ඇමරිකාව සහ චීනය අතර වෙළඳාම අඩාල වීම නිසා ඇමරිකානු ආනයනකරුවන්ට විකල්ප සැපයුම්කරුවන් අවශ්‍ය වෙනවා. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සහ අනෙකුත් නිෂ්පාදන සඳහා ඇමරිකානු වෙළඳපොලේ ඉල්ලුම වැඩි වෙන්නත් පුළුවන්. සමහර සමාගම් චීනයෙන් පිටත වෙනත් රටවල නිෂ්පාදන ආරම්භ කිරීමට උනන්දු විය හැකියි. ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ නව රැකියා අවස්ථා උදා කර ගැනීමට මේක හොඳම අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ගෝලීය සැපයුම් දාමේ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවට කලාපීය සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය වෙන්නත් අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ සඳහා අපේ වරාය සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඉතාම වැදගත්. කොහොම වුණත් මේ අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් ශ්‍රී ලංකාව ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති සහ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍යයි. ගෝලීය වෙළඳාමේ සිදුවන මේ වෙනස්කම් වලට අනුවර්තනය වෙමින් නව වෙළඳපොළවල් සොයා ගැනීම සහ දේශීය නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම අපේ අනාගත ආර්ථිකයට තීරණාත්මක සාධකයක් වෙනවා නොඅනුමානයි. අද අපි ඇමරිකා චීන බදු යුද්ධය
එහි ගෝලීය බලපෑම සහ ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් ගැන සාකච්ඡා කළේ. මේ වීඩියෝව ඔබට වැදගත් තොරතුරු රැසක් ලබා දුන්න කියලා අපි විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබට තවත් ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. නැවතත් මෙවැනිම වැදගත් මාතෘකාවක් සමගින් අපි හමු වෙමු. මේ Mindful ලංකා YouTube නාලිකාව. ස්තුතියි.